දවසේ රාජකාරී කටයුතු ඉවර වෙලා ගොඩක් මහන්සි වෙලා ගෙදර එන හවස්වල ගැන හිතන්න. ඔයා එන්නේ ගොඩක් ලොකු පීඩනයකින්. ඔයා පොඩි ප්‍රශ්න ගොඩක් තැරපිලා තියෙනවා. හරිම මහන්සි. ඔයා ගෙදර එන්නේ හිතාගෙන අද නම් මම හොඳට පීඩා ගන්නවා. අද නම් මම හොඳට විවේක ගන්නවා. හැබැයි මෙහෙම හිතාගෙන ආවට ගොඩක් දෙනෙක් සමහර විට එදා දවසේ හොඳ නිින්දක් ලැබිලා නැහැ. ගොඩක් දෙනෙක් දැනෙනවා මම විවේක ගත්තේ නෑ වගේ කියලා. මේකට හේතුව මොකක්ද? ඔයා මේ වැඩ කටයුතු වලින් ඉවත් වෙලා ස්විච් ඔෆ් වුණාට ඔයාගේ මොළයේ ඒ දේවල් වලින් ස්විච් ඔෆ් වෙලා නැහැ. ඔයා දවස් 30 දූපරේස් එකේ ඔයාගේ මොළයට ඇතිස්සේ දුවනවා. අද මම කියලා දෙන්න යන්නේ මෙන්න මේ වගේ දේවල් වලින් අයින් වෙලා ඔයාගේ මනස ස්විච් ඔෆ් කරලා ඔයාගේ හොඳ විවේකයක් අරගෙන ඔයාගේ මනස කාම් කරගෙන රිලැක්ස් කරගෙන ඊළඟ දවසේ උදේට ප්‍රබෝධමත් විදිහට අවදි වෙන්න ඊළඟ දවසේ සාර්ථකව වැඩ කටයුතු කරගන්න හැකි වෙන්න මනස රිලැක්ස් කරන්න පුළුවන් මනස රීසෙට් කරන්න පුළුවන් ටිප්ස් පහ ගන්න. ටිප්ස් පහ කියන්නේ මේවා විද්‍යාත්මකව හොයාගෙන තියෙන හරිම සරල ක්‍රම කිහිපයක්. පළවෙනියට අපි හුස්ම ගැන අවධානය යොමු කරමු. මේකෙදි කියන්නේ 333 meditation method කියලා. මේකෙදි ඔයා කරන්නේ තප්පර 3ක් තිස්සේ ඔයා හොඳ දිගට හුස්ම ගන්න. තප්පර 3ක් ඒ හුස්ම රඳවාගෙන. ඊළඟ තප්පර 3ේදී ඒ හුස්ම පිට කරගන්න. මේ ආකාරයට ඔයා කීප සැරයක් ඔයා හුස්ම ගැනීම පිළිබඳ කල්පනාවෙන් කරනකොට ටික වෙලාවක් යද්දී ඔයාටම දැනෙන්නේ ඔයාගේ මනස රිලැක්ස් වෙලා කාම් වෙනවා කියලා. මේක එක්තරා විදිහක මෙඩිටේෂන් එකක්. ගොඩක් අය හිතන්නේ මෙඩිටේෂන් කියන්නේ ගොඩක් වෙලාවක් අරගෙන එක තැනක ඉඳගෙන කරන්න ඕන දෙයක්. එහෙම නෑ. පොඩි වෙලාවක් දුන්නා අපිට මෙන්න මේ වගේ මෙඩිටේෂන් ක්‍රම මගින් අපේ මනස රිලැක්ස් කරගන්න කාම් කරගන්න පුළුවන්. ඊළඟ දෙවෙනි ටිප් එක තමයි ටෙක්නොලොජි කට් ඔෆ් රිචුවල් එක කියලා කියන්නේ. අපි දවස් 30ම මොබයිල් ෆෝන් යූස් කරනවා, ලැප්ටොප්ස්, කම්පියුටර්ස් ඒ වගේ දේවල් වල වැඩ කරනවා. විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා මේ ලැප්ටොප්ස් මොබයිල් ෆෝන් වලින් එන කිරණ මගින් ඔයාගේ මොළයේ නිකුත් වෙන නිින්දට අදාළ වෙන හෝමෝන වල ක්‍රියාකාරීත්වය අඩපණ කරනවා. ඒ මගින් මොළයට පණිවිඩය යවනවා තාම දවස් ඉවර නෑ. තවත් අපිට වැඩ කරන්න තියෙනවා කියලා. ඉතින් මේ ටෙක්නොලොජි කට් ඔෆ් රිචුවල් එක මගින් ඔයා අවම වශයෙන් පැය භාගයකටවත් කලින් මේ වගේ ඩිවයිසස් වලින් ඈත් වෙනවා. එහෙම කරනකොට ඔයාගේ මොළයට දැනුම් දෙනවා දැන් දවස ඉවරයි අපි දැන් රීසෙට් වෙන වෙලාව කියලා. ඔයාගේ මොළයේ නිකුත් වෙන නිින්දට සම්බන්ධ හෝමෝන ඔයා රිලැක්ස් කරන හෝමෝන හරිම ආකාරයට ක්‍රියාත්මක වෙලා ඔයාගේ සුව බල නිින්දක් මනසක් ලබා ගන්න මේක හේතු වෙනවා. තුන්වෙනි ටිප් එක තමයි 5 senses grounding meditation එක කියලා කියන්නේ. grounding meditation කියලා කියන්නේ ලොකු වාස්තේජයක් එක විවිධාකාරයේ විදිහේ meditation ක්‍රම තියෙනවා. මෙතනදී මම කියලා කියන්නේ 5 senses grounding meditation. ඒ කියන්නේ ඔයාගේ සංවේදී ඉන්ද්‍රයන් පහ උපයෝගී කරගෙන කළ හැකි සරල ව්‍යායාමයක්. ඔයා රැ නිින්දට යන ටික වෙලාවකට කලින් පොඩක් එක තැනකට වෙලා කල්පනා කරන්න. ඔයාගේ ඇහැට මේ වෙලාවේ පේන දේවල් පහක් ගැන. සමහරවිට ඔයාගේ කාමරේ ලයිට් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ කාමරේ ෆෑන් එකක් තියෙන්න පුළුවන්. ෆ්ලවර් වාස් එකක් වෙන්න පුළුවන්. වෝල් හැංගින් එකක් වෙන්න පුළුවන්. මේ වගේ දේවල්. ඊට පස්සේ ඔයාගේ කනට ඇහෙන ශබ්ද 4ක් ගැන මෙනෙහි කරන්න. දැන් ඔයාලට ඇහෙනවා සමහරවිට ඒ හගෙදර පිරිත් සද්දයක්. එහෙම නැත්නම් හැසිරෙන සද්දයක සද්දයක් ඇහෙන්න පුළුවන්. එහෙම නැත්නම් සින්දුවක් ඇහෙන්න. ඒ වගේ ඔයාගේ කනට මේ වෙලාවේ එන ශබ්ද 4ක් ගැන අවධානය යොමු කරන්න. ඊට අමතරව ඔයාගේ නහයට මේ වෙලාවේ දැනෙන සුවඳවල් 3ක් ගැන කල්පනා කරන්න. සමහරට හඳුන් කුරු සුවඳ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ කාමරේ එයා ෆ්‍රෙෂ් සුවඳ වෙන්න පුළුවන්. ඒ වගේ නහයට දැනෙන සංවේදයන් 3. ඊට පස්සේ ඔයාගේ හාමට දැනෙන ඔයාලට ස්පර්ශ වෙන දේවල් 2ක් ගැන කල්පනා කරන්න. සමහරට ඔයාලට මේ වෙලාවේ සීතල දැනෙනවා, රස්නේ දැනෙනවා. එහෙම නැත්නම් ඔයාගේ ඇඟේ ඇකිරිල්ල ඒ සීනිදු බව. ඒ වගේ දේවල් ඔයාලට ස්පර්ශ වෙනවා. මේක ගැන පොඩ්ඩක් හිතන්න. ඊට පස්සේ ඔයා රස විඳින මේ දැන් නින්දට මොහොතකට කලින් ඔයා රස විඳින තේක රස එහෙම නැත්නම් කැම්ක රස ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. මේ විදිහට ඔයාගේ සංවේදී ඉන්දියන් පහට ඔයාට ලැබුණු සංවේදන ගැන ටික වෙලාවක් මෙනෙහි කරන්න. මේ වෙලාවේදී මෙහෙම කිරීම මගින් ඔයාගේ හිත එක තැනකට ඇවිල්ලා ඔයාගේ මනස රිලැක්ස් වෙනවා. මේකත් එක්තරා විදිහක භාවනා කරනවා. ෆෝර්ත් ටිප් එක තමයි ඩම්ප් ජර්නල් මෙතඩ් එක කියලා කියන්නේ. ඩම්ප් කියන්නේ කුණු ගොඩවල්. අපේ ඔළුවේ හැම වෙලේම කුණු ගොඩවල් එකතු වෙලා තියෙනවා. අද දවසේ මට මෙහෙම කරන්න තිබ්බා, මට මේ දේ අමතක වුණා, මම මේ වැරද්ද කරා, හෙට මම මෙහෙම කරන්න ඕනේ. ඒ වගේ හැම වෙලේම අපේ ඔළුවේ මේ දේවල් වැදිලා තියෙනවා. නින්දට ගියාම උනත් මේ දේවල් ඉවත් නොකර ඔයාගේ මනස රිලැක්ස් වෙන්නේ නැහැ. හැම වෙලේම අපි නිදාගත්තා මනස ඇතුලේ මේ දේවල් කරකි තියෙනවා.
ඉතින් මේ ඩම්ප් කරන මෙතඩ් එකේදී කියන්නේ නිින්දට පෙර ඔයාගේ ඔළුවේ තියෙන ඒ කුණු ගොඩවල් ඔක්කොම ඔයා කොලේ කරලා ඉවත් කරනවා. ඒ විදිහට කිරීම මගින් ඔයාගේ මොලේ දැනගන්නවා මම මේ සියලුම කුණු ගොඩවල් අයින් කරා මම දැන් හරි පිරිසිදුයි මම දැන් රිලැක්ස් වෙන වෙලාව කියලා. විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා මේ ජර්නලින් මෙතඩ් එක ප්‍රැක්ටිස් කරන ගොඩාක් අයගේ මනස හරිම කාම් වෙලා රිලැක්ස් වෙන්න මේක හේතු වෙනවා කියලා. අන්තිම පස්වෙනි ටිප් එක තමයි වයින්ඩ් ඔෆ් මෙතඩ් එක කියලා කියන්නේ. වයින්ඩ් ඔෆ් කියන්නේ අපි දෙයක් අවසන් කරනවා කියන්නේ. මෙන්න මේ ක්‍රියාවලිය මගින් ඔයාගේ දවසේ අවසානයේට කරන්න පුළුවන් එක හැබිට් එකක් මගින් ඔයාගේ මොළයට පණිවිඩයක් යවනවා. මේක තමයි මගේ දවසේ අවසාන ක්‍රියාවලිය. මේකෙන් කියන්නේ අද මගේ දවසේ වැඩ කටයුතු ඉවරයි අපි දැන් රෙස්ට් කරමු කියලා. උදාහරණයක් විදිහට ඔයාලට නිින්දට කලින් පොඩි පොතක් කියවන්න. එහෙම නැත්නම් හර්බල් ටී එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි හිතමු ඔයා පිරිසිදු වෙලා ඉන්න උණු වතුරේ කකුල හොදගන්න. ඒ වගේ පොඩි පොඩි දේවල් මගින් ඔයාගේ මොළයට දැනුම් දෙනවා. මේක තමයි ලාස්ට් ෂෙඩියුල් ඇක්ටිවිටි එක. දැන් අපි රීසෙට් වෙන්න පටන් ගන්න ඕනේ කියලා. ඉතින් ඔයත් අදම මම මේ කියපු දේවල් අත්දැකලා බලන්න. එහෙම අත්දැකලා බලලා අපිට කියන්න ඔයාට ගැළපෙන මෙතඩ් එක මොකක්ද කියලා. අපි ගොඩක් අය හිතනවා මෙන්ටල් හෙල්ත් කියන්නේ හරිම ලක්ෂරි බොහොම සීමිත පිරිසකට ලැබෙන දෙයක් කියලා. එහෙම නැහැ. මෙන්ටල් හෙල්ත් කියන්නේ අපි හැමෝටම තිබෙන මූලිකම අවශ්‍යතාවය. මොකද මෙන්ටල් හෙල්ත් මානසික හොඳ මානසික සෞඛ්‍යයෙන් තොර කායික සෞඛ්‍යයක් ගැන අපි කාටවත් හිතන්නවත් බැහැ. ඉතින් මේ දේවල් වලින් අපි හැමෝම එකතු වෙලා අපේ මානසික සෞඛ්‍ය ගොඩනගා ගන්න, අපිව සුවපත් කරන්න වැඩ කටයුතු පටන් ගන්නවා.